ඔබ දන්නවාද අඩි උස සපත්තු මුලින්ම භාවිතා කළේ පිරිමින්ද? 10 වෙනි ශතවර්ෂයේදී පර්සියානු අශ්වාරෝහකයෝ හයි හීල්ස් පළඳුවා. ඒක හීල් එකක් සහිත බූට් වර්ගයක්. ඔවුන්ගේ පාද අශ්වයාගේ සෑදලිය මත රැඳවීමට මේ සපත්තු වර්ගය බොහෝ උපකාරී වුණා. ඒ මගින් අශ්වයා දුවනකොට නැගී සිටිමින් අශ්වයා පාලනය කරන්න පහසු වෙලා තියෙනවා. මධ්‍ය යුගයේදී යුරෝපයේ පිරිමි හා ගැහැණු දෙපිරිසම තමන්ගේ සපත්තු වලට යටින් විශාල ලී රාමුවක් සවි කරගෙන ඉඳලා තියෙනවා. ඒ පාරේ තියෙන කුණු තමන්ගේ සපත්තු වල දැවටීමෙන් වැළැක්වීමට. 1430 දී සමහර මිනිසුන් උස අඟල් 15ක් පමණ වෙන සපත්තු අඩි භාවිතා කරන්න යොමු වෙලා. මාජුකයෙන් රාජධානියේ කාන්තාවෝ කකුල මැදින් කඩලා පුංචි කරලා ලෝටස් ෂූස් පැළඳීම ඉතාමත් අලංකාර මෝස්තරයක් ලෙස සලකලා තියෙනවා. වර්තමානයේදීත් විවිධ සෞඛ්‍ය හා ශාරීරික ගැටලු ගැන කතා ඇති වුවත් විවිධ මාදිලියේ හයි හීල්ස් වලට විශාල ඉල්ලුමක් වෙළඳපොළ තුල තිබෙනවා. දවල මන්දිරයේ කාමර කීයද? ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවාසය වන දවල මන්දිරය පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවර පෙන්සිල්වේනියා වීදියේය. ජේම්ස් හොබාන් කියන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් 1792ත් 1800ත් අතර කාලයේදී සුදු පැහැති වැලිගල් විශේෂයක් යොදා ගනිමින් නව සාම්ප්‍රදායික මෝස්තරයකට අනුව නිර්මාණය කරලා තියෙනවා. වර්තමාන දවල මන්දිරය තට්ටු 6කින් සහ වර්ග අඩි 55000ක වපසරියක නිර්මාණය වෙලා තියෙනවා. එහි කාමර 132ක්, නාන කාමර 147ක්, උඳුන් 28ක්, තරප්පු පෙළවල් 8ක්, විදුලි සෝපාන 3ක්, ටෙනිස් අංගණයක්, පන්දු යැවීමේ පතයක්, චිත්‍රපට රඟහලක්, දිවීමේ පතයක් හා පිහිනුම් තටාකයකින් සමන්විත වෙනවා. සෑම සතියකම අමුත්තන් 30000ක් පමණ මෙහි පැමිණෙන බවට වාර්තා වෙනවා. දවල මන්දිරය හා එහි භූමි ප්‍රමාණය අක්කර 18 ඉක්මවනවලු. ඔයා දවසට සෙල්ෆි කීයක් ගන්න කෙනෙක්ද? මීට කලින් හිතලා තියනවද ලෝකේ පළවෙනි සෙල්ෆි ඡායාරූපය ගත්තේ කවදද කියලා? 1839 දී ඇමරිකන් ජාතික 30 හැවිරිදි රොබර්ට් කොර්නෙලිස්ට තනිවම සිටගෙන සිටින විට තමන්ගේ ඡායාරූපයක් ලබා ගැනීමට සිතුණා. මේ ඡායාරූපය ලබා ගැනීමට తాවකාලිකව සකස් කරන ලද කැමරා ඇටවුම සකස් කරලා ඡායාරූපය වදින තෙක් මිනිත්තු 10ත් 15ත් අතර කාලයක් සංසුන්ව එක තැනක ඉඳලා ඉදිරියම බලාගෙන ඉඳලා තියෙනවා. ලොව පළමු සෙල්ෆි ඡායාරූපය ලබා ගැනීමට ඔහු විශාල කැපකිරීමක් සිදු කරලා තියෙනවා නේද? මේ වගේ ඔයා නොහිතපු තවත් දේවල් දැනගන්න අපේ දැනුමයි ලෝකයයි YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.